Hi guys, ඉතින් මං ඉස්සෙල්ලාම ඔයගලන්ගෙන් sorry කියලා කියනවා. ඉතින් මට ගොඩ දවසකින් ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් මට ඔයගලන්ව සෑහෙන මතක් වුණා ළමයි. ඉතින් මං හිතුවා දැන් ඉඳන් ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් මං දැන් තමයි ගෙදරට ඕන බඩු වගේක් ගන්න එළියට ගිහිල්ලා ආවේ. ඉතින් මං හිතුවා දැන් ඉඳන්ම මම වීඩියෝ එක ෂූට් කරනවා කියලා. ඉතින් මම දැන් මේ බඩු ටික අස් කරන ගමන් තමයි ඉන්නේ. හරි දැන් මම මේ ටික අස් කරලා ඉවර වෙලා බිස්කට් පුඩින් එකක් හදන්න ගන්න ඕනේ. ඉතින් මොකද මං හෙට උදේම යනවා මගේ හොඳම යාළුවගෙන් එක්කෙනෙක්ව හම්බෙන්න. ඉතින් එයාට මොනවද ඕනේ කියලා ඇහුවාම එයා මගෙන් බිස්කට් පුඩින් තමයි ඕනේ කියලා කිව්වේ. ඉතින් මම මේ ටික අස් කරලා ඉක්මනටම බිස්කට් පුඩින් එක හදන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10ට විතර ඇති. මං හදන්නේ බිස්කට් පුඩින් එක හදන්න. මේ මං ඔයාලට පෙන්නන්නේ මං අලුතෙන්ම ගත්ත මග් එක. ඒකේ කියුට් රූප ඇඳලා තියෙන නිසා තමයි මම මේක ගත්තේ. හරි දැන් අපි බිස්කට් පුඩින් එක හදන්න යන්. මොකද දැන් වෙලාව 10ට විතර ඇති. මම මේක හදලා ඉක්මනට නිදා ගන්නත් ඕනේ. මොකද මං උදේ මෙයාව මීටරෙන් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මං ඕගලන්ටත් පෙන්නන්නම්කෝ මගේ යාළුවව. ඉතින් එයා මගේ නර්සරි කාලේ ඉඳන් වගේම යාළුවෙක්. අපි දෙන්න එකටම තමයි ස්කූල් ගියේ. ඉතින් මට දැන් ටික දවසකින් හම්බෙන්න බැරි වුණා යාව. ඒ නිසා මං හිතුවා හෙට යාව මීටරෙන් යනවා කියලා. ඉතින් එයාගෙන් මං අහපුවාම ඔයාට මොනවද ඕනේ කියලා එයා මට කිව්වේ බිස්කට් පුඩින් හදන් ඉන්න කියලා. ඉතින් මං අනිවාර්යයෙන්ම හෙට ඕගොල්ලන්ට එයාව පෙන්නන්නම්. ආදර මල්වල පාට කියන්නද මේ වගේ ලස්සන තව නෑ. ඒ වගේ ලස්සන තව නෑ. නීදුම් පිණි පොද ඇස වසන් කළ දැන් තමයි මම බිස්කට් පුඩින් එක හදලා ඉවර වුණේ. ඉතින් දැන් මම මේ ෆේස් මාස්ක් එකක් දාලා පොඩි ස්කින් කෙයා පාරක් දාලා ඉවර වෙලා නිදා ගන්න තමයි යන්නේ. මොකද හෙට උදේ මට යාළුවව හම්බෙන්න යන්න තියෙනවානේ. ඉතින් මම ඔයගලන්වත් හෙට උදේට එකයි යන්නම්කෝ. ඉතින් එහෙනම් හෙට උදේට හම්බෙමු. Good morning guys. ඉතින් අද තමයි මගේ යාළුවව මීට් වෙන්න යන තියෙන දවස. ඉතින් මම ඔයගලන්ට මෙන්න මේක පෙන්වුවේ නෑනේ. මේ තමයි මම අලුතින්ම ගත්ත මගේ කිචන් එකට ගත්ත අයිටම් එක. ඉතින් මම මේ රැක් එක හදාගත්තේ තැන මෙතන උඩින් දාන්නම්. ඉතින් මම ඒක කස්ටමයිස් කරලා හදාගත්ත එකක්. ඒක මම කිව්ව විදිහටම ඒගොල්ලෝ හදලා දුන්නා. හරි ඉතින් මං උදේ පාන්දරම රාමෙන් කන්න තමයි යන්නේ. ඉතින් මං රාමෙන් වගේක් ගෙනාවනේ. මට හිතුණා එකක් try කරලා බලන්න ඕනේ කියලා. මම මෙන්න මේ කොළපාට බෙල් කට් කියන එක මං කලින් කාලා තිබ්බේ නෑ. ඉතින් මං ඒක ඉවසිල්ලක් නැතුව හිටියේ කන්න. ඉතින් මං දැන් ඒක දැන් හදාගෙන කාලා ඉවර වෙලා යාළුවව හම්බෙන්න යන්න ඕනේ. බලන්නකො ළමයි වෙලාව. ඉතින් මම මේක හදලා ඉවර වෙද්දිම අහස කළුම කළු කරලා ඉතින් තාම නම් වහින්නේ නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අනේ වහින්න නම් එපා කියලා. මොකද අද මම යාළුවව හම්බෙන්නනේ යන්නේ ඉන්නේ. නැත්තම් වැස්සත් එක්ක රාමෙන් එකක් කනවා කියන්නේ ඒක ඉතින් මැච් වෙනවානේ. ඒ වුණාට අද නම් වහින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක අමුතුම ෆ්ලේවර් එකක් තිබේ. මේක ඇත්තටම මේ කොළපාට පැකට් එක ඒක රසයි.
හොඳ වෙලාවට ළමයි වැස්සේ නැහැ. ඉතින් දැන් මම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ මගේ යාළුවව. ඔන්න ඉන්නවා ළමයි මගේ හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් මෙයා නර්සරි කාලේ ඉඳන්ම තමයි මං අඳුරන්නේ. ඉතින් අපි දෙන්න ඉස්කෝලේ ගියේ ඔක්කොම කරේ එකට. ඉතින් එයා දැන් ලෝයර් කෙනෙක්. මේ පේනවනේ ළමයි මගේ යාළුවගේ ට්‍රැකර් පැනලා තියෙන්නේ නඩුම කතා කරලා. ඊට පස්සේ මගේ යාළුවගේ අම්මා අපිට කෑම එවලා තිබ්බා. ඉතින් ආන්ටිගේ කෑම එදා වගේම තාමත් ඒ රසටම තියෙනවා. ඉතින් thank you ආන්ටිටත්. ඊට පස්සේ අපි කෑම කන ගමන් ඕපදූප විතරමයි කතා කර කර කෑවේ. අපි දෙන්නට කාණ්ඩ මාරම වෙලාවක් ගියා. ඒ තරම් ඕපදූප කතා කර කර තමයි අපි දෙන්න කෑම කෑවේ. ඉතින් අපි දෙන්න ටික වෙලාවක් නිදහසේ කතා කර කර ඉඳලා මෙන්න මේ එක කාලා තියෙනවද ඔයගොල්ලෝ? මෙන්න මේවා හදන තැනක් තියෙනවා මගේ යාළුවගේ ගෙවල් ළඟ. ඉතින් එයා මට මේකෙන් එකක් අරන් දුන්නා. ඉතින් මම තව ටිකකින් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මං ගෙදර ඇවිල්ලා ආයෙමත් ලෑස්ති වෙලා ආවා හස්බන්ඩ්ගේ වැඩ වගේකට. ඉතින් මගේ යාළුවත් එක්ක ආයෙමත් ඔයගලන්ට මං වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මට ලොකුවට එහෙදි වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් ආයෙමත් එයාව මීට් වෙන්න මම යනවා ඉක්මනටම. ඉතින් එතකොට අනිවාර්යෙන් ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ හස්බන්ඩ් පොඩි වැඩ වගේකට ගිය අතරතුර ඉතින් මම පොඩි shopping පාරක් දැම්මා. ලස්සන බෑග්ස් වගේක් තිබ්බා. මම මෙතනින් එකක් ගත්තා. ඔයගලන්ට ගෙදර ගිහලා මම අනිවාර්යෙන් එක පෙන්නන්නම්. ඉතින් අද දවස ඔහොම තමයි ගෙවුනේ ළමයි. ඉතින් මට අද මාරම හැපි. මොකද මගේ යාළුවත් එක්ක මට අද ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වුණා. ඉතින් එයාව මීට් වුණ එක මට හරි සතුටක්. අද ටිකක් මහන්සි දවසක්. ඉතින් අපි හිතුවා එළියෙන් මොනවා හරි අද කාලම ගෙදර යනවා කියලා. මේ තියෙන්නේ මං ආසම දේ. ඉතින් මං ආසයි අලුතෙන් දෙයක් try කරන්න. ඉතින් මං මෙන්න මේක ගත්තාද ඒකත් මාරම රසට තිබුණා. ඉතින් මම ඔයගලන්ට ගෙදර ගිහින් පෙන්නනවා මම මොනවද ගත්තේ කියලා. හරි ඉතින් මේ තියෙන මං ගත්ත ටික ඔන්න ඔය බෑග් එක තමයි මම ගත්තේ. ඒක හොඳ ක්වොලිටි එකට තිබුණා. ඉතින් ලොකු දේවල් ගත්තේ නෑ. ඔය ටික තමයි මම අද ගත්තේ. ඉතින් thank you so much ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවට. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම හරියම ආදරෙයි මම. ඉතින් මං ආයෙමත් ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye
මං දැන් තමයි ළමයි ගෙදර ආවේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මම මොනවද අද ගත්තේ කියලා. ලොකු දෙයක් ගත්තේ නැහැ. මෙන්න මේ බෑග් එක ගත්තා. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි. ඉතින් මං අද shopping කරලා ලොකුවට shopping කරේ නැහැ. හස්බන්ඩ්ගේ වැඩ වගේකට ගිය වෙලාවේ තමයි ඉතින් මේ shopping පාරත් ගියේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මං අද ගත්තේ.